ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ උතුරු මැද පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන නැනසයුර වැඩසටහනට වක්කුඹුර අධ්‍යක්ෂතුමියගේ අධීක්ෂණය යටතේ මෙහෙයවනු ලබන කාලෝචිත වැඩසටහනක් විදිහට මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපේ ආගමික හා සාරධර්ම ඒකකයේ අධ්‍යක්ෂකතුමා ජයපත්ම මහත්මයාත් පූර්ණ සහයෝගයක් ලබා දෙනවා බුද්ධ ධර්මීය විෂය සංවර්ධනය කිරීම සඳහා. ඒ නිසා අද අපි අපේ දරුවන්ට 2024 බුද්ධ ධර්මය තෙවන වාර පරීක්ෂණය පිළිබඳ පිළිතුරු පත්‍රය පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ උතුරු මැද පළාතට විතරක් නෙමෙයි ඇත්තටම ශ්‍රී ලංකා වාසී සියලුම දරුවන්ට මේම වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අද දින මේ වැඩසටහන මෙහෙයවන්න මගේ හිත මිත්‍ර ආචාර්ය මාරඹගේ ගුරු මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි පුතේ, අපි අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ ධර්මයේ විෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය පිළිබඳව. ඔබ දන්නවා ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුක්ත වෙනවා. පැය 3ක කාලයක් තමයි අපිට ලැබෙන්නේ. ඒකෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා අපිට පැයක කාලයක් නියම වෙනවා. ප්‍රශ්න 40ක් තිබෙනවා. ඒ ප්‍රශ්න 40ටම වරණ 4ක් අපිට පිළිතුරු වශයෙන් ලැබෙනවා. එතකොට අපි ඒකෙන් කරන්න ඕනේ හොඳම පිළිතුර තෝරලා ඉවරලා පිළිතුරු සැපීම. නමුත් පුතේ අපිට සමහර වෙලාවට ප්‍රශ්න 4ම උත්තර 4ම එක වගේ තිබෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒකෙදි බොහොම පරීක්ෂාකාරී වෙන්න ඕනේ. බුද්ධ ධර්මය කියන්නේ පුතේ ආගමික විෂයක් වුණත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හුදු දැනුම පමණක් නෙවෙයි. දැනුම, ආකල්ප, කුසලතා කියන කරුණු තුනම අපි මේ විෂය යටතේ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම පාඩමක් අවසානයේදීම ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන හැම කරුණක්ම ජීවිතයට ගලපන්න, අපේ ජීවිතය යහපත් කරගන්න. ඒකත් අපි සිතේ තියාගෙන තමයි මේ විෂය අධ්‍යයනය කරන්න ඕනේ. හොඳයි. පුතේ එහෙනම් අපි 3 වෙනි වාර පරීක්ෂණයේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න යමු. අපි මුලින්ම පුතේ ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම අපිට විනාඩි 10ක් ලැබෙන පැය 3යි විනාඩි 10ක් කියලා තමයි අපිට ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ. ඒ විනාඩි 10ේදී අපිට මේ උපදෙස් කියවන්න ඕන අපි. එතකොට මෙතන තියෙනවා සැලකිය යුතුයි කියලා කොටසක් තියෙනවා. ඔබ ඒක අනිවාර්යෙන් කියවන්න ඕනේ. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ඔබ සපයන්න ඕනේ. ඒ වගේම අංක 1 සිට 40 ප්‍රශ්න දීලා තියෙනවා. ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර 4ක් 1 2 3 4 කියලා තිබෙනවා. ඔබට ලැබෙනවා පුංචි කොලයක් ලැබෙනවා. ඒ උත්තර පත්‍රයේ ඔබ නිවැරදි පිළිතුර කතිර සලකුණකින් ලකුණු කරන්න ඕනේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. සමහර වෙලාවට එක වගේ උත්තර තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳට සැලකිලිමත්ව මේ වැඩේ කරන්න ඕනේ. එහෙනම් පුතේ අපි පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නයෙන් ඔබට කියන්නේ ප්‍රාසාද වලින් බිමට නොබැස නළු නිලියන් පිරවරාගෙන කමින් බොමින් විනෝදකාමීව ගෙවන ජීවිතය තුලින් බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරගත්තේ. එතකොට පුතේ ඔබ දන්නවා අවුරුදු 29ක් පුරාවට සිද්ධාර්ථ කුමාරයා රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුන යටතේදී හොඳින් ජීවත් වුණා. ඔහුට සුද්ධෝදන රජතුමා කිසිදු දුකක් දැනෙන්න දුන්නේ නැහැ. නමුත් සතර පෙර නිමිති දැකීම, රාහුල කුමාරුගේ උපත, ඒ වගේම නාටිකාංගනාවන්ගේ විරූපී දර්ශන මේවා දැකීමෙන් ඔහුට ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ වුණා. එතකොට අපිට අහන්නෙත් ඒ වගේම ප්‍රශ්නේ ප්‍රාසාද වලින් බිමට නොබැස නළු නිලියන්ගේ පිරවරාගෙන කමින් බොමින් ජීවත් වෙන එක විනෝදකාමයෙන් ගෙවන ජීවිතය තුලින් උන්වහන්සේ වහා අවබෝධ කරගත්තේ සක්විති රජකම ඇති වටිනාකමයි, දෙවැනි උත්තරේ සතර පෙර නිමිති දැකීමට කාලය බව වටහා ගැනීමයි, තුන්වෙනි උත්තරේ නිබ්බුත පද පිළිබඳ ඇගීමක් කළ යුතු බවයි, හතරවෙනි උත්තරේ ජීවිතේ හරයක් නොමැති බව වටහා ගැනීමයි. එතකොට පුතේ ප්‍රශ්නයට අනුව අපිට පිළිතුරු ලෙස ගන්න පුළුවන් වෙන්නේ හතරවෙනි උත්තරේ ජීවිතේ හරයක් නොමැති බව වටහා ගැනීමයි කියන පිළිතුර. හොඳයි. අපි එහෙනම් දෙවැනි ප්‍රශ්නයට යමු. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින්ම දේශනා කිරීමට සැරසුණු මොහොතේ උන්වහන්සේට මුහුණ දීමට සිදු වූ බරපතල අභියෝගය නම් උන්වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් පෙරම් පුරලි ඉවරලා
සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට අපරිමිත දුක් අන්දරාවක් වින්දා. එතකොට මෙතනදී අපිට කියන්නේ උන්වහන්සේ බොහොම අමාරුවෙන් ධර්මය අවබෝධ කරගත්තා. නමුත් ඒක දේශනා කරන්න උන්වහන්සේ එකපාරටම සැරසුනේ නැහැ. පොඩ්ඩක් මැලි වුණා. ඒ වෙලාවේ සහම්පති මහා බ්‍රහ්මයා ප්‍රමුඛ දෙවිවරු ගිහිල්ලා ආරාධනා කරන උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න කියලා. නමුත් පුතේ උන්වහන්සේ හොඳටම හොයලා බැලුවා මේක ගැඹුරු දහමක්. අපි අවබෝධ කරගන්න පුළුවන් අපිට අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. ඒක නිසා උන්වහන්සේ ධර්මය අවබෝධ කරවීමට ධර්මයේ දේශනා කිරීම සුදුසු අය තෝරා ගැනීමේදී Tamanගේ කියලා ගිහි ජීවිතයේ සිටි කිසිම කෙනෙක් තෝරා ගත්තේ නැහැ. උන්වහන්සේ දන්නවා උන්වහන්සේගේ දුෂ්කර ජීවිතයේදී උන්වහන්සේට දහම් කරුණු කියලා දුන්නු ගුරුවරයන් තිදෙනෙක් හිටියා. බග්ගව, ආලාර කාලාම, උද්දකරාම පුත්ත කියලා. එතකොට ඒගොල්ලොනුත් ඒ වෙද්දි ජීවතුන් අතර හිටියේ නැහැ. ඊට පස්සේ තමයි පුතේ තමන්ට උපස්ථාන කරපු පස්වග මහණුන්ව සොයාගෙන බර්ණැස් ඉසිපතන මිගදායට යන්න තීරණය කළේ. එතකොට උන්වහන්සේගේ බරපතල අභියෝගය තමයි පළමු ධර්ම දේශනා සුදුසු තැනක් සෙවීමත් නෙවෙයි. මිනිස් සමාජයට ගැඹුරු ධම අවබෝධ කරවීම කියන පිළිතුර තමයි මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ. අපි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට යන්. ලාභ අලාභ පොදු ධර්මතාවක් ලෙස සලකා එය සමසේ විඳදරා ගැනීමේ ශක්තිය ගොඩනගා ගත යුතුය. ඒ සඳහා අපට ආදර්ශයට ගත හැකි බුදු ගුණය වන්නේ. මෙතනදී පුතේ අපි 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේදී බුදු ගුණ අනන්තයි කියන පාඩමේදී අපිට බුදු ගුණ 4ක් පිළිබඳව උගන්වනවා. ගිලානෝපස්ථානය, අසරණ සරණ ගුණය, තාදී ගුණය, පුරුෂ ධම්මසාරථී ගුණය. එතකොට පුතේ මෙතන තියෙන ලාභ අලාභ පොදු ධර්මතාවක්. ඒ කියන්නේ ලාභ කියන්නේ අපිට ලැබීම, අලාභ කියන්නේ අපිට නොලැබීම. එතකොට ලැබීම වලදී උද්දාමයටපත් වීම හෝ නොලැබීම වලදී කම්පාවටපත් නොවි මධ්‍යස්තව උපේක්ෂා සහගතව ජීවත් වීම තමයි තාදී ගුණයේදී උගන්වන්නේ. එතකොට මේ ප්‍රශ්නේදී කියනවා ලාභ අලාභ පොදු ධර්මතාවක් ලෙස සලකා ඒ සමසේ විඳ දරාගෙන අපිට ලැබීමුත් සිද්ධ වෙනවා නොලැබීමුත් සිද්ධ වෙනවා කියලා ඒවා සමසේ විඳ දරාගෙන ගොඩනගාගත් අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා අපිට ආදර්ශයට ගත හැකි බුදු ගුණය වෙන්නේ අරහං ගුණයක් නෙවෙයි. එහෙනම් දෙවනි උත්තරේ තමයි තාදී ගුණය. සුගත ගුණයක් නෙවෙයි, අසරණ සරණ ගුණයක් නෙවෙයි. දෙවනි උත්තරේ තාදී ගුණය. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. හතරවෙනි ප්‍රශ්නේ අකාල උපද්‍රව නිසා මරණයට නියමිතව සිටි මිනිස් ජීවිත බේරා ගැනීමට බුදුරදුන්ට හැකි විය. ඊට හොඳම උදාහරණය ලෙස ගත හැකි පිළිතුර වන්නේ. මෙතනදිත් පුතේ අපේ දෙවෙනි පාඩමට සම්බන්ධවම තමයි ප්‍රශ්නයක් අහලා තිනේ. අකාල උපද්‍රව නිසා. ඒ කියන්නේ මෙතන කෙලින්ම එනවා අසරණ සරණ ගුණය තමයි මේ තියෙන්නේ. එතකොට අසරණ සරණ ගුණයට ගැළපෙන පිළිතුරු දෙක තෝරා ගත්තා නම් අපි මෙතනින් හරි. පළවෙනි උත්තරේ තියෙනවා ආලවක කුමරු සහ දීගාය කුමරු සම්බන්ධ සිදුවීම. දෙවෙනි උත්තරේ තියෙනවා අනේපිඩ සිටුතුමා හා පුතිගත තිස්ස හිමි සම්බන්ධ සිදුවීම. තුන්වෙනි උත්තරේ පුතිගත තිස්ස හිමි හා උපාලි ගෘහපති සම්බන්ධ සිදුවීම. හතරවෙනි එක ආලවක හා අඟුලිමාල සම්බන්ධ සිදුවීම. එතකොට මෙතනදී පුතේ ආලවක හා අඟුලිමාල කියන දරුණු පුද්ගලයෝ මේගොල්ලන් එහෙනම් පුරුෂ ධම්මසාරථී ගුණයට අදාළයි. පුතිගත තිස්ස හිමි කියන්නේ ගිලානෝපස්ථානයට නිදසුන. උපාලි ගෘහපති කියන්නේ පුරුෂ ධම්මසාරථී ගුණයට නිදසුන. අනේපිඩ සිටුතුමා කියන්නේ අසරණ සරණ ගුණය ගත්තොත් පුතිගත තිස්ස හිමි ගන්න වෙන්නේ අපිට ගිලානෝපස්ථානයට. එහෙනම් පුතේ අපිට අහන්නේ අසරණ සරණ ගුණයට නිදසුනක් අහන්න. එහෙනම් ආලවක කුමරු හා දීගාය කුමරු සම්බන්ධ සිදුවීම තමයි අපිට ගන්න වෙන්නේ. ඔබලාට චුට්ටක් පැහැදිලි කරනවා නම් ආලවක කුමරු කියන්නේ මරණයට නියම වෙලා සිටිය දරුවෙක්. ඒ කියන්නේ යක්ෂයෙක්ගේ මේ ග්‍රහණයට හසු වෙන්න හිටියේ. ඉතින් බුදුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමයදීලා බලනකොට මේ දරුවා මේ ඒ කියන්නේ ජීවත් වෙන කාල සීමාව අඩුයි කියලා උන්වහන්සේගේ ප්‍රඥාවට හසු වෙනවා. ඒක නිසා උන්වහන්සේ ඒ ආලවක කුමාරයාව එතනින් බේරා ගන්නවා. ඒ වගේම දීගායු කුමරු එයා දීගායු කියලා නම වැටෙන්නේ ඒකයි පුතේ. එයාගේ ආයුෂ අල්පයි තිබ්බේ. ඊට පස්සේ එයාගේ දවස් 7ක් පුරාවට මේ තාපස කෙනෙකුගේ යොමු කිරීම මත බුදුන් වහන්සේ ළඟට දරුවව එයාගේ අම්මයි තාත්තයි එකගෙන ගියා. දවස් 7ක් පුරාවට පිරිත් දේශනා කරලා ඉවරලා එයාට තිබ්බ උපද්‍රවය ඒ දරුවාව බේරා ගත්තා. එහෙනම් උත්තරේ වෙන්නේ අපිට ආලවක කුමරු සහ දීගායු කුමරු. අපි එහෙනම් ප්‍රශ්නෙට යමු පුතේ.
බුදුන් වහන්සේ තමන් වහන්සේගෙන් පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද යන්න විමසා බැලීම සිදු වූයේ. අපි දන්නවා පුතේ බුදුන් වහන්සේ දවස කොටස් 5කට බෙදුවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසළු යම් කිස කියලා දවස කොටස් 5කට බෙදුවා. මේ දවස කොටස් 5ේදී උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා කියලා බුදු කෙනෙකුට විතරක් විශේෂිත වූ යම් කිසි කරුණකට යොමු වෙනවා. ඒ තමයි පුතේ අපේ අහන්නේ වෙලා අවහන්නේ පැසළු යම් කිසි ආරම්භයේදී තමයි මේ සඳහා යොමු වෙන්නේ. ඒ කරලා උන්වහන්සේ හදිසි කෙනෙක් ඉන්නවනම් ඉද්දි වෙනුත් සාමාන්‍ය විදිහට කෙනෙක් ඉන්නවනම් පාගමනුත් වැඩම කරලි වල විශේෂ පුද්ගලයෙක් හෝ පිරිසක් අරබයා ගිහිල්ලා වැඩම කරනවා. ඒක නිබද්ධචාරිකා කියලා හඳුන්වනවා. අපි ඒක දන්නවා. එතකොට එහෙනම් උන්වහන්සේ Tamanගෙන් පිහිට ලැබිය අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද යන විමසා බැලුවේ පැසළු යම් කිස ආරම්භයේදී. අපි එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට අපමහා බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන පාරමිතාව පිරූ ආකාරය ප්‍රකට වන ජාතක කතාව වන්නේ. අපිට පාරමිතා 10ක් පිළිබඳ ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් අදිෂ්ඨානය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. අදිෂ්ඨානය කියන්නේ යම්කිසි අරමුණක් මුදුන්පත් කර ගැනීම සඳහා පිහිටුවාගත් සිත නොවෙනස් ඒ ආකාරයෙන් පවත්වා ගැනීම. මේකට උදාහරණ කතා තියෙනවා පුතේ. තේමිය ජාතකය, මගමානවක ජාතකය, ලෝමහංස ජාතකය, මහා කපි ජාතකය. අදිෂ්ඨාන පාරමිතා පිරූ ආකාරය විස්තර වෙන්නේ පුතේ තේමිය ජාතකයෙන්. තේමිය ජාතකයේදී පුතේ තේමිය කුමාරයා දකිනවා තමන්ගේ පිය රජතුමා මිනිස්සුන්ට දෙන වදහිංස ඒ කියන්නේ රාජකීය දඬුවම් මෙයා ටික ටික දකිනවා පුංචි කාලයේදී. ඊට පස්සේ මෙයා හිතනවා අනේ මටත් රජ වුණොත් මිනිස්සුන්ට මේ විදිහට දඬුවම් දෙන්න සිද්ධ වෙනවා කියලා මෙයා හිතා ගන්නවා. කතා කරන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, ඒ විදිහට මෙයා නිකන් අර මේ දුර්වල දරුවෙක් විදිහට ඉන්නවයි කියලා කතා කරන්නේත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ වගේ. ඊට පස්සේ මේ රජතුමා හිතනවා මේ දරුවට මේ කිසිම දෙයක් මෙයාව රජකමට සුදුසු නැහැ. ඒ කියන්නේ මෙයා අඩුපාඩු තියෙන දරුවෙක් කියලා මෙයාව ගිහිල්ලි ඉවරලා ගෙදරින් පිට මං කරනවා. ඊට පස්සේ මෙයා වනගත වෙලා භාවනානුයෝගීව ජීවත් වෙලා ඉවරලා මෙයාගේ ජීවිතේ අවශ්‍ය ඵල නෙලා ගන්නවා. එහෙනම් ඒකේ උත්තරය වෙන්නේ තේමිය ජාතකය. ඊළඟ ප්‍රශ්නාංක 7 සුදුසු කාලයේදී නිවැරදිව හා අප්‍රමාදීව කටයුතු නොකිරීම පසු කාලයේදී පසුතැවිල්ලට හේතු වේ. මේ අදහස ඇති ධම්මපද ගාථාව වන්නේ. අපිට මේක පාසල් දරුවෝ විදිහට ඔබලාට බොහොම වැදගත් වෙන ගාථාවක්. සුදුසු කාලයේදී නිවැරදි දේ අප්‍රමාදීව කරන්න ඕනේ. ඉගෙනගත යුතු කාලේ ඉගෙනගත යුතුමයි. ඒක නිසා අපිට ඒක බව කියවෙන හොඳම ගාථාව වෙන්නේ අත්තනාව කතම් පාපං අචරිත්වා බ්‍රහ්මචරියං උට්ටානමතෝ සතිමතෝ සුකරාණි අසාදුනි. එනම් පුතේ මේ ගැන කියවෙන ගාථා යුගලයක් තියෙනවා අපේ බුද්ධ ධර්මයේ පොතේ. ගාථා 9න් ඒකේ පළවෙනි ගාථාව තමයි අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනම් ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ කියලා තියෙනවා. මහලු කොස්වාලිහිනියෙක් එයාට පුළුවන් කාලේ මසුන් අල්ලගන්නේ නැතුව එයා වයසට ගියාට පස්සේ විලක් සිඳන තුරු බලාගෙන ඉන්නවා. එයා මාළුවෙක් අල්ලගන්න. අපිටත් ඒ වගේ තමයි කියන්නේ. අපේ ජීවිතයේ සැඳෑ සමයේදී අපට ආපස්සට හැරිලා අපේ ජීවිතේ දිහා ප්‍රත්‍යවේක්ෂණය කරලා බලන්න පුළුවන් නම් මං කියපු කරපු දේවල් පිළිබඳ සතුටක් ලබන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතෙන්. ඉතින් එතකොට එහෙනම් අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ කියලා කියවෙන ගාතාව තමයි දෙවෙනි උත්තරේ. හරි. ඊට පස්සේ පුතේ අතිපූජ්‍ය රේරුකාණේ චන්දමිබ නාහිමියන් වහන්සේ අමරපුර මහෝපාද්‍ය ශාසන සෝබන යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ මොන වර්ෂයේද අහනවා. අමරපුර මහා සංඝ සභාව විසින් උන්වහන්සේට පිරිනමනවා 1995 වර්ෂයේදී තමයි අන්නේ ගෞරව නාමයේ පිදුම් ලබන්නේ. ප්‍රශ්නාංක 9 ත්‍රිපිටකයේ ඇති ධර්ම කරුණු වල සම්පින්ඩනයක් ලෙස සැලකිය හැකි ධර්ම ග්‍රන්ථය වන්නේ. අපි දන්නවා බුදුන් වහන්සේ අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 80ක් වෙනකන් ජීවත් වුණා. ඒ බුදු කෙනෙක් විදිහට ජීවත් වුණු 45 වස පුරාවට අවුරුදු 45 පුරාවට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ සාරය කියලා හඳුන්වන්න පුළුවන් ග්‍රන්ථයක් තියෙනවා කියලා. ඒක තමයි ධම්මපදය. ඉතින් අපිට අහන ත්‍රිපිටකයේදී ධර්ම කරුණු වලින් සම්පින්ඩනයක් ලෙස සාරය ලෙස ගන්න පුළුවන් එහෙනම් එකම ග්‍රන්ථය තමයි මේ ග්‍රන්ථ වලින් සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරය, අමාවතුර කියන ග්‍රන්ථ නෙමෙයි. ධම්මපදයේ කියන ග්‍රන්ථය අපි දන්නවා ගාථා 423ක් තියෙනවා. වග්ග 26කට බෙදලා තියෙනවා. නිදාන කතා 299ක් වශයෙන් සටහන් වෙනවා. අපිට බෞද්ධ භේදයකින් තොරව මේ හැමෝටම
උපදෙස් අපේන මහඟු ග්‍රන්ථයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්නාංක 10. බුදුදහමේ ඉගැන්වෙන පරිදි ජීවිතයේ යථා තත්වය නොවැටහීම දක්වා ඇත්තේ. ජීවිතයේ යථා ස්වභාවය මේ මෙහෙමයි ජීවිතේ මෙහෙමයි කියලා අපිට මෙතනින් කතා වෙනවා. අපිට නොවැටහීම කියන්නේ අපි නිකන් මුලා වෙලා වගේ කියලා අර්ථයක් එනවා. එහෙනම් මේකට එන්නේ රාගයත් නෙමෙයි, ද්වේෂයත් නෙමෙයි, ලෝභයත් නෙමෙයි, මෝහය කියන උත්තරේ, මුලාව කියන උත්තරේ තමයි අපිට ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 11. මහ යතාගේ අඩි සලකුණු තුලට වනෙහි ඕනෑම සතෙකුගේ අඩි සලකුණු ඇතුළත් කළ හැකිය. එමෙන්ම 45 වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවර දේශනාවක් වුවද ඇතුළත් කළ හැකි ධර්ම මාතෘකාව වන්නේ. මේකේ තියෙන උපමාවක් දීලා තියෙනවා. මහ ඇතකුගේ අඩි සලකුණු වලට කුඩා ඇතුන්ගේ අඩි සලකුණු සියල්ල එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි උන්වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කළේ. එතකොට උන්වහන්සේ දේශනා කරපු සියලුම දහම් කරුණු මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නාංක 11 උත්තරේ වෙන්නේ ත්‍රිලක්ෂණය හේතුඵල ධම කර්මය නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මය කියන පිළිතුර. එහෙනම් අපි ප්‍රශ්නාංක 12ට යමු. බුදුරජාණන් වහන්සේ විශාල ශ්‍රාවක පිරිසක් සමග වැඩ සිටින අවස්ථාවලදී පවා දැඩි නිහඬතාවක් පැවතුණි. එය මහා සංඝ රත්නයේ ස්වභාවයයි පැවසූයේ. බුදුන් වහන්සේ මෙතන කරුණු දෙකක් තියෙනවා. මෙතන උත්තර දෙකක් තියෙනවා පුතේ. එක සිදුවීමක් තමයි ජීවක වෛද්‍යවරයාගේ සිදුවීම. අනිත් එක කොසල් රජුගේ සිදුවීම. මේ ප්‍රශ්නයට අදාළ වෙන පිළිතුර මෙන්න මෙහෙමයි අපි තෝරා ගන්න ඕන. අපි කියනවා නම් නිවැරදිම පිළිතුර තෝරගන්න කියලා මෙන්න මෙතනදී අපි සමහර වෙලාවට ආందోళනයටපත් වෙන්න පුළුවන් 3ද 4ද හරි කියලා. අපි දන්නවා පුතේ අජාසත් රජතුමා එයාගේ පිය රජතුමා වෙන බිම්බිසාර රජතුමා මරණයටපත් වීමෙන් පසු මහත් සිත් ඇවුලෙන් තමයි හිටියේ. ඊට පස්සේ එයාට ඒ හිටපු ශාස්ත්‍රවරුන්ට එයාගේ හිත හදන්න බැරි වුණා. ඊට පස්සේ ජීවක වෛද්‍යවරයා ජීවක අඹෝජනයේදී අජාසත් රජතුමාව එක්කගෙන යනවා. එක්කගෙන යන්නේ බුදුන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ වෙලාවේ අජාසත් රජතුමා එකපාරටම නිකන් පුදුමාකාර නිහඬ බවක් තියෙන. මොකද අපේ භික්ෂුන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නයේ ශික්ෂාකාමී වෙලා ඉන්නේ තරමටම. එතකොට මේ අජාසත් රජතුමා බය වුණාලු. මාව මේ කොහෙටද එක්කයි යන්නේ, කිසිම හැලහොල්මනක්වත් නැහැ, කිසිම සද්ද බද්දයක් නැහැ, හරි නිහඬයි. එතකොට ජීවක වෛද්‍යවරයාගෙන් අජාසත් රජතුමා අහනවලු මෙච්චර නිහඬ තැනකට ඔයා මාව එක්ක නැහැ, කොහෙද මාව මේ එක්ක යන්නේ කියලා. එතකොට තමයි ජීවක වෛද්‍යවරයා කියන්නේ මහා සංඝරත්නයේ රජතුමනි ඒ තරම්ම ශික්ෂාකාමී වෙලා ඉන්නේ. ඒක නිසා මහා සංඝරුවනේ ස්වභාවය ඕක තමයි කියලා මේක ප්‍රකාශ කරන්නේ ජීවක වෛද්‍යවරයා. නමුත් තව අවස්ථාවක් තියෙන පුතේ ඒකත් පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ. කොසල් රජතුමා බුදුන් වහන්සේ 1250ක පිරිසක් සමග ඉන්නකොට වැඩ සිටිනකොට කොසල් රජතුමා ගිහිල්ලා බලනකොට උන්වහන්සේ ඉන්න කෙනෙක්වත් සද්ද බද්දයක් කොහෙත්ම නැහැ. ඊට පස්සේ උන්වහන්සේ රජතුමා මොකද කරන්නේ? මිරිවැඩි සංගල ගලවලා තමන්ගේ කඩුවත් පැත්තකින් තියලා තමන්ගේ ඔටුන්නත් පැත්තකින් තියලිවලා බුදුන් වහන්සේට කතා කරනවා, දොරට තට්ටු කරලා උගුරපාදේ. ඊට පස්සේ උන්වහන්සේම ඇවිල්ලා දොර අරිනවා. ඊට පස්සේ බුදුන් වහන්සේගෙන් රජතුමා කියනවා බුදුහාමුදුරුවනේ මම කෝසලයේ අධිපති. මගේ රාජසභාවේවත් මෙච්චර නිහඬ බවක් නැහැ. ඒක නිසා මෙච්චර නිහඬ වෙලා තියෙන්නේ කොහොමද කියලා අහනකොට බුදුන් වහන්සේගෙනුත් මේ හා සමාන පිළිතුරක් ලැබුණා. නමුත් පුතේ මේ ප්‍රශ්නට උත්තරය වෙන්නේ අපේ ජීවක වෛද්‍යවරයා තමයි ඒක අජාසත් රජතුමාට ප්‍රකාශ කළේ. අපි එනම් ප්‍රශ්නාංක 13ට යන්. අවේලාවේ ආහාර නොවලඳන භික්ෂුන් වහන්සේලාගේ ලෙඩවීමෙන් වැළකී සිටීමට ගන්නා කැපසරු පාන වර්ග හඳුන්වන පොදු නාමය වන්නේ. අපි දන්නවා උන්වහන්සේලාට ගිහියා විසින් ප්‍රත්‍යපහසුකම් ලබා දීමේදී 4ක් යටතේ අපි ඒකට කියනවා සිව්පසය කියලා. සිව්පසය ලබා දෙනවා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියලා. චීවර කියන්නේ උන්වහන්සේලාගේ සිවුරු පිරිකර, පිණ්ඩපාත කියන්නේ උන්වහන්සේලාට අපි දෙන දාණය, සේනාසන කියන්නේ උන්වහන්සේලාට අපි ලබා දෙන හදලා දෙන ආවාස කුටි ගෙවල් වෙන්න පුළුවන්. එතකොට ගිලන්පස කියන්නේ පුතේ ඔන්න ඔය කැපසරුප්පාන කියන එක තමයි. උන්වහන්සේලා ගිලන් වීම වැළැක්වීම සඳහා තමයි මේ කැපසරුප්පාන නිර්දේශ කළේ. අපි දන්නවා ඒ වගේම විශාකා මහ උපාසිකාව මේ
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට කැපසරුපාන අරගෙන ගියා කියලා අපි පොතපතින් සඳහන් වෙලා තියෙනවා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්. දිනපතා බුදුගුණ භාවනාවේ යෙදෙන නිමල්. මාගේ බුදුරජාණන් වහන්සේ දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසන හේයින් නම් වනසේක කියලා තියෙනවා. සිහි කරයි. මෙහි හිස්තැනට සුදුසු වචනය වනුයේ. එහෙනම් මෙතන පුතේ තියෙන උත්තර හතරෙන් තමයි දැන් අපිට යන්න වෙන්නේ. අපිට මොකද 10 11 ශ්‍රේණිවල පොත්වල මේක නෑ. නමුත් 7 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පොතේ තමයි මේ ගුණය ගැන සඳහන් වෙන්නේ. බුදුගුණ අලංකාරයේ කෘතියේ තියෙන බුදුගුණ 9 පිළිබඳ කතා කරනකොට මෙන්න මේ ගුණය ගැන සඳහන් වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති. මෙන්න මෙහෙම කවියක් තියෙනවා. යහපත් කොට යෙතයි සුන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතැයි. යහපත් වචන කතා කරන නිසා සුන්දර වූ නිවනට පැමිණුණු නිසා සුන්දර වූ වචන ප්‍රකාශ කරන නිසා උන්වහන්සේට සුගත කියලා හඳුන්වනවා. ඒක නිසා අපිට මේ ප්‍රශ්නෙට අහලා තියන්නේ අපේ මාගේ බුදුරජාණන් වහන්සේ දෙලොවටම වැඩ ඇති යහපත් වචන කතා කරන හේයින් එහෙනම් උත්තරේ වෙන්නේ අපිට සුගත නම් වනසේක. හරි. එහෙනම් අපි ප්‍රශ්නාංක 15ට යන්. දුක්ඛිත උපතකට රුකුල් දී එම උපත තව තවත් අසරණ කිරීමටත් සුගතිගාමී උපතකට අනුබල දී එම භවය තව තවත් සැපවත් කිරීමටත් ඉවහල් වන කර්මය වන්නේ. මේ කර්මය පාඩමේදී අපි 10 ශ්‍රේණියේදී අපිට කර්මයේ ප්‍රභේද 12ක් සඳහන් වෙනවා. එතකොට මෙතන කියන්නේ දුප්පත්ව ඉපදුනොත් ඒ දුප්පත්කම තව තවත් වැඩි වෙන්න. සමහරලාට අපේ තිබ්බ සේසතම නැති වෙන අවස්ථා තියෙනවා දුප්පත් කෙනෙකුට ස්වභාවික උපද්‍රව වෙලා. සමහර වෙලාවකට කියන සුගතිගාමිය හොඳ තැනක උපත ලැබලා ඒගොල්ලන්ට ලොතරැයියක් වගේ දෙයක් ලැබිලා හෝ ඒගොල්ලන්ගේ ජීවිතේ තව තවත් සැපවත් වෙනවා. එහෙනම් එම අභවය තව තවත් සැපවත් කිරීමට ඉවහල් වන කර්මය වන්නේ මේ උත්තර හතරෙන් මොකද්ද? ජනක කර්මය, උපත්තම්බක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. එහෙනම් මේකට ගැළපෙන පිළිතුර වෙන්නේ උපස්තම්භනයක් දෙන්නේ. ඒ කියන්නේ සැපවත් ඉපදුනාට පස්සේ තව තවත් ඒ ජීවිතේ සැපවත් වෙනවා. එහෙනම් පුතේ මේකේ පිළිතුර වන්නේ උපත්තම්බක කර්මය. අපි එහෙනම් ප්‍රශ්නාංක 16ට යමු. යම්කිසි පුද්ගලයෙකු උපත ලබන්නේ යස ඉසුරින් පිරුණු ස්ථානයක නම් පෙර භවයන්හි සිදු කරන ලද අකුසලයේ කර්මය විපාක දීම බොහෝ විට වැළකී යයි. එම අවස්ථාව බුදුදහමේ හඳුන්වා ඇත්තේ. අපි දන්නවා කර්ම සංකල්පයේදී කර්මයටම අපේ බුදුදහමේ කියනවා කර්මයටම සියල්ල බාර දෙන්නේ නැහැ. කර්මය වෙනස් කරන සාධක 4ක් තියෙනවා කියලා අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. ගති සම්පatti, උපදි සම්පatti, ප්‍රයෝග සම්පatti, කාල සම්පatti කියලා. ඒවට අමතරව පුතේ අපි 7 ශ්‍රේණියේදී අපිට තියෙනවා නියාම ධර්ම 5ක්. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා. එතකොට මෙන්න මේ කරුණු නිසා පුතේ සමහර වෙලාවට කර්මයට මිඩ නොදී කර්මය වෙනස් කළ හැකි සාධක තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. යම්කිසි පුද්ගලයෙකු උපත ලබන්නේ යස ඉසුරින් පිරුණු තැනක නම් සමහර වෙලාවට එයාට තිවිච්ච කර්මය වැළකීලා යන්න පුළුවන්. ඒවා විපාක නොදී ඉන්න පුළුවන්. එහෙනම් ඒ නාමය හඳුන්වන්නේ මොන සම්පත්තිය කියලාද? ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti. එහෙනම් මේ ගැන කියවෙන්නේ උත්තරේ වෙන්නේ ගති සම්පatti. එහෙනම් අපි ඊටු තුනක් චුට්ටක් කතා කරමු. උපදි සම්පatti කියන්නේ උසස් රූප ස්වභාවකට කෙනෙක් හිමිකම් කියනවා නම් එයාගේ මේ දුගී දුප්පත් කුලයක උපත ලැබුවොත් එයාට සැප විඳීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කාල සම්පatti කියන්නේ යහපත් කාලයක කෙනෙක් උපත ලබනවා නම් යස උසරින් පිරි පාලකයෙක් ඉන්න කාලයක උපත ලබන සමහර වෙලාවට එයාගේ කර්මානුරූපීව එයාට විඳින්න තියෙන දුක් ගැහැට නැති වී යන්න අවස්ථාව තියෙන්න පුළුවන්. ප්‍රයෝග සම්පත් කියන්නේ පුතේ ඔබට ගැළපෙන හොඳම දෙයක්. අපි දුප්පත් විදිහටම ජීවත් විය යුතු නැහැ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළහොත් අපිට පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරගන්න. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලය, ඒ කියන්නේ අපිට යන්න පුළුවන් ඉහළටම යන්න පුළුවන් පුතේ. අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළොත්. එහෙනම් ප්‍රයෝග සම්පත්තිය තමයි ඔබට හොඳටම ගැලපෙන්නේ. ඒ කියන්නේ කර්මය කියලා මං දුප්පත් පවුලක උපත ලැබුවොත් මං ඒකෙම ඉන්න ඕනේ නෑ. මට අදිෂ්ඨානයෙන් කටයුතු කරොත් මගේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු.
සමාධි භාවනාව සඳහා යොමු වීමේදී හිඳීම, ඇවිදීම, සිටීම ආදී සියලු ක්‍රියාවන්හි අවබෝධයෙන් යුතු වීමේ ගුණය. සමත අපිට තියෙනවා බෞද්ධ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සමත සහ විදර්ශනා කියලා. සමත භාවනාවේදී කියනවා සමත භාවනාව සඳහා යොමු වෙන පුද්ගලයෙකුගේ තිබිය යුතු ගුණාංග 3ක් කියනවා. ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය, සන්තුට්ඨිතාව කියලා. එතකොට මේකෙන් අහන්නේ හිඳීම, සිටීම, ඇවිදීම ආදී සියලු ක්‍රියාවල අවබෝධයෙන් යුක්ත වීම. මෙතන තියෙන උත්තර වලින් ඉන්ද්‍රිය සංවරයයි, සති සම්පජඤ්ඤයයි, සන්තුට්ඨිතාවයි, කාන්ති ගුණයයි කියලා තින්නේ. එහෙනම් ප්‍රශ්නයට අනුව හිඳීම, සිටීම, ඇවිදීම කියන තියෙන ඒ ප්‍රශ්නයට අදාළ උත්තරය වන්නේ සති සම්පජඤ්ඤය කියන පිළිතුර. හරි. බෞද්ධ පුනර්ජීවනයේ උදෙසා වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් විසින් ඉටු වූ ශාසනික මෙහෙවර අතරට අයත් වන්නේ අපි දන්නවා වැලිවිට සරණංකර හිමි ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න උන්වහන්සේ බොහෝ සේවාවන් ගන්නා ශ්‍රී ලාංකීය ශාසනය වෙනුවෙන් කළා. ඒ අතර උන්වහන්සේ ග්‍රන්ථ රචනා කළා. ඒ වගේම මහනුවර දේවාල පෙරහැරට ශ්‍රී දන්ත ධාතුවේ පෙරහැර එකතු කළා. ඒ වගේම වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළා. මෙතන සිද්ධ වුණු දේවල් වලින් අපි උත්තරයට ගියොත් එහෙම පළවෙනි එක තියෙනවා පාරමිතා ප්‍රකරණේ රචනා කිරීමලු. එතකොට මේක සිද්ධ කරේ පුතේ චන්ද විමල හිමියන් විසින්. එහෙනම් ඒ උත්තරේ නෙවෙයි. ඊළඟ තමයි උපසම්පදාව යලි ආරම්භ කිරීම. ඔව් පුතේ මේක තමයි උත්තරේ. උපසම්පදාව ආරම්භ කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේදී උපාලි හිමි ප්‍රමුඛ කණ්ඩායමක් තායිලන්තේ වැඩම කරලි ඉවරලා උන්වහන්සේ සියම කියලා කියනවා. සියම් මහා ඒ දූත පිරිසක් ලංකාවට ගෙනවිත් සියම් මහා නිකාය ආරම්භ කරනවා. ඒක නිසා තමයි උපසම්පදා නැවත ආරම්භ කරලි ඉවරලා සියම් මහා නිකාය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වෙන්නේ අපේ සරණංකර හිමිපාණන් වහන්සේට. ඒකේ ඊළඟ එකේ කියන පංචමහා වාදයේ මූලිකත්වය ගැන කටයුතු කළා කියලා. කවුද ඒ කටයුතු කළේ? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. ඒ වගේම මහනුවර පෙරහැර දේවාල පෙරහැරත් එකතු කිරීම කළා. මෙතනින් අහන්නේ ශාසනික මෙහෙවර අතර උතුම්ම මෙහෙයක් තමයි එහෙනම් උපසම්පදාව යලි ආරම්භ කිරීම තමයි අපේ පිළිතුර වෙන්නේ. එහෙනම් ප්‍රශ්න අංක 19 පුතේ. සීලේ ආනිසංස ගැන කියවෙන ධම්මපද ගාථාවක් වන්නේ. එතකොට සීලය කියන්නේ අපි මොකක්ද කියලා දන්නවා. කාය වාචානං සමෝදානං සීලං. කය හා වචනයේ සංවර බව තමයි සීලය කියන්නේ. සිල්වත් පුද්ගලයෙක් පුතේ ශික්ෂාපද 7කින් ආරක්ෂා වෙනවා. කයෙන් 3කින් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. ඒ වගේම වචනයෙන් ශික්ෂාපද 4කින් ආරක්ෂා වෙනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. ඔය ශික්ෂාපද 7න්ම ආරක්ෂා වෙන කෙනෙක් ඊළඟට යාට ආරක්ෂා කරගන්න තියෙන සිත විතරයි. එහෙනම් මෙතනින් අහන ප්‍රශ්නය තමයි සීලේ ආනිසංස අපි දන්නවා 6ක් තියෙනවා. මහත් වූ භෝග සම්පත් ලැබෙනවා, කීර්තිය පැතිරෙනවා, පිරිසක් මැදට බය නැතුව යන්න පුළුවන්, සිහි මුලා නොවේ කලුරිය කරනවා, මරණින් මතු සුගතියේ උපදිනවා කියලා අපිට සීලේ ආනිසංස 5ක් කියවෙනවා. එතකොට මේ ගැන කියවෙන ගාථා පාඨය තමයි අහන්නේ. උට්ටානවතෝ සතිමතෝ ගාථාවක් නෙමෙයි, සුකරාණි අසාදුනී කියන ගාථාවක් නෙමෙයි, අක්කොච්චිමං අවදිමං කියන ගාථාවක් නෙමෙයි. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ වසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායිනෝ කියලා ගාථාවක් තියෙනවා පුතේ. ඔක තියෙන 10 ශ්‍රේණියේ අපිට කියනවා සිල්වත්ව ජීවත් වෙලා දවසක් හිටියත් ඇතිලු දුස්සීලව වසර දවස් 100ක් හෝ වසර 100ක් හිටියත් වැඩක් නෑ. ඒ කෙනා සිල්වත්ව එක දවසක් ජීවත් වුණත් ඇති. ඕක මට මතක් වෙනවා සිංහල අපේ කවියක් තියෙනවා. පින්මද පුතුන් 100ක් ලදුවත් નિසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතා ගරු. ඒකේ උපමාව කියනවා එක පුන් සඳින් දුරු වේලුව ඝන අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේය දුරු කියලා. අන්න ඒ වගේ තමයි පුතේ එක පුන් සඳක් තියෙනවනම් ඒ අන්ධකාරය සියල්ලම තුනී වෙලා යනවා. අනේක තරු ගොඩාක් තිබ්බත් ඒ අන්ධකාරය දුරු කරන්න බෑ. ඒ වගේ තමයි පුතේ සිල්වත් පුද්ගලයෙක් එක දවසක් ජීවත් වුණත් බොහෝම වටිනවා. දුසිල්වත් අය දවස් 100ක් ජීවත් වුණත් වැඩක් නෑ. එහෙනම් 19 උත්තරේ වෙන්නේ දෙවනි උත්තරේ. එහෙනම් අපි ප්‍රශ්න 20 බලමු. සිගාලවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් පිළිතුර වන්නේ. වරදින් මුදවා ගැනීම, අවමන් නොකිරීම, මැනවින් ඉගැන්වීම, ආරක්ෂා කිරීම. සිගාලෝවාද සූත්‍රයේ දේශනා කරන්නේ සිගාලක තරුණයාට ගිහි විනය අඩංගු සූත්‍රය කියලා අපි මේක හඳුන්වනවා. සමාජ කණ්ඩායම් 6ක් ඉන්නවා, පිරිස් 12ක් ඉන්නවා, සියලුම යුතුයකම් 61ක් තියෙනවා. එහෙනම් මේ 61 අතරට මව්පිය දූ දරු, ස්වාමි භාර්යා, ගුරු සිසු,
ගිහි පැවිදි හිත මිතුරු සේව්‍ය සේවක කියලා කණ්ඩායම් 6ක් ඉන්නවා. එතකොට මේ ප්‍රශ්නයට අනුව දරුවන්ට දෙමාපියන්ගෙන් ඉටු කරන්නේ මොකක්ද අහනවා? වරදින් මුදවා ගැනීම, අවමන් නොකිරීම, මැනවින් ඉගැන්වීම, ආරක්ෂාව සපයා දීම. එහෙනම් පුතේ මෙතන ප්‍රශ්නේ හැටියට උත්තරේ වෙන්නේ වරදින් මුදවා ගැනීම තමයි දෙමාපියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකමක් වන්නේ. අවමන් නොකිරීම කාට දෙන්නේ? ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට. මැනවින් ඉගැන්වීම කාට දෙන්නේ? ගුරුවරයා විසින් ශිෂ්‍යයාට. ආරක්ෂා කර ගැනීම කාට දෙන්නේ? ගුරුවරයා විසින් ශිෂ්‍යයාට. හරි පුතේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 21ට යමු. හොඳයි පුතේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 21ට යමු. සිගාලෝවාද සූත්‍රයේ යහපත් මිතුරන් උතුරු දිශාවෙලහ හඳුන්වා ඇත්තේ. එක එක දිශාවට බුදුන් වහන්සේ දිශාව නම් කරනකොට පුතේ මේකට අර්ථයක් තිබ්බා. දෙමාපියන්ව නැගෙනහිර දිශාවට නම් කරේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරනවා. ඒ නිසා ඒ වගේම ගුරුවරු දකුණු දිශාවට හැඳින්නුවේ දරුවන්ගෙන් දක්ෂිනා ලබන්න, පුදු සත්කාර ලබන්න සුදුසුයි නිසා. ඒ වගේම ස්වාමි භාර්යා සෞම්‍යයි. ඒ පවුල හොඳ පවුලක් නම් ඒක නිසා තමයි ඒක අර බැස යන හිරු වගේ අපිට ඒක කියනවා බටහිර දිශාවෙන්. ඒ වගේම අපෙන් අහන්නේ යහපත් මිතුරන් උතුරු දිශාවෙන්. යහපත් මිතුරෙක් නම් පුතේ එයා ගාව ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම හතරම තියෙන්න ඕනේ. එහෙනම් එවැනි යහළුවෙක් ඇසුරු කිරීමේදී අපි පාප මිත්‍රයන් 4 දෙනෙකුගෙන් ඈත් වෙලා යහපත් මිතුරන් 4 දෙනෙක් අපිට බුදුදහමේදී උගන්වනවා. අඤ්ඤ දත්තුහර, වචී පරම, අනුප්පිය බාණී, අපාය සහාය කියන යහළුවන් 4 දෙනාගෙන් මිදිලා උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්කායි, අනුකම්පක කියන මිතුරන් අපි ඇසුරු කරන්න යොමු වෙන්න ඕන. පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. නමුත් පුතේ වැරදි වැඩ කරන යහළුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව පැත්තකට දාන්න හොඳ නෑ. මෙතුවක්කල් වැරදි වැඩ කරා නම් එයාගේ කොහොම හරි එයාගේ වැරද්ද හදාගෙන අපි ඉදිරියට ගෙන යා යුතුයි. දහමින් අපිට උගන්වන්නේ ඒක. එහෙනම් මිතුරෙක් වුණාම පුතේ උවදුරු වලින් එතර කරනවා යන අර්ථයෙන් තමයි යාළුවෙක්ව උතුරු දිශාවෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ කරදරයක් ඇති වෙච්ච වෙලාවකට හරි යාළුවෙක් නම් තමන්ගේ යහළුවාට පිහිට වෙලා එයාව කරදරයෙන් අයින් කරන්න ඕනේ. නැත්නම් එයාට අස්වැසිල්ලක් දෙන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ එකත් බලමු. සමාජ කණ්ඩායම අතරින් උත්තරීතර යන අර්ථයෙන් හැඳින්වුවේ කවුද? ගිහි පැවිදි උතුමන්. ඒ වගේම පුදුසලකී ලැබීමට සුදුසු වන අර්ථයෙන් හිටියේ ගුරුවරුන්. අප කැපවී ක්‍රියා කිරීම යන අර්ථයෙන් හිටියේ දෙමාපියන්. එහෙනම් අපේ 21 ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. හරි පුතේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 22ට යමු. ගිහියෙක් දැහැමි ජීවන වෘතයක යෙදීමත් වසවිස, සතුන්, මස්, ආයුධ, මත්පැන් වෙළඳාම් වලින් වැළකීමත්, හොර කිරුම් මිනුම් වැරදි මුදල් භාවිත කිරීම වලින් වැළකී දැහැමි වෙළඳාමක යෙදීමත් යන කරුණු අයත් මාර්ගාංගය වන්නේ. අපි දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මයේදී දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, ඒ තුනම නෙමෙයි දුක්ඛ නිරෝධගාමී පටිපදාාර සත්‍යයේදී අපිට උගන්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මාර්ග අංග 8ක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. ඒක පැහැදිලි කිරීමේ ලේසියට ප්‍රඥා සීල සමාධි කියලා පළවෙනි මාර්ගාංග දෙක ප්‍රඥාවටත්, ඊළඟ මාර්ගාංග 3 සීලයටත්, ඊළඟ මාර්ගාංග 3 සමාධියටත් වෙන වෙනවා. එතකොට මෙතනදී අපිට කියන්නේ පුතේ දැහැමි ජීවන වෘත්තියක යෙදීම. එහෙනම් මෙතන දැහැමි කියන එක අපිට හයිලයිට් වෙනවා. දැහැමි ජීවන වෘත්තියක යෙදෙන්න ඕනේ. ඒක වසවිස, සතුන්, මස්, ආයුධ, මත්පැන් වලින් තොර වෙන්නත් ඕනලු. ඒ වගේම හොර කිරුම් මිනුම් තියෙන්නත් බැහැලු. එහෙනම් අපිට මේක අයිති වෙන්නේ කොහෙටද? සීල ශික්ෂාවේ තියෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කොටස් තුනක්. සම්මා වාචා කිව්වේ යහපත් වචන භාවිතය, සම්මා කම්මන්ත කිව්වේ කයින් කරන යහපත් රැකියාව. එහෙනම් පුතේ සම්මා ආජීව කිව්වේ යහපත් ජීවන වෘත්තියක යෙදීම. එහිදී අපි බුදුදහමේ නිර්දේශිත රැකියා පහක් තියෙනවා. දැහැමි වෙළඳාම, රාජ්‍ය සේවය, කෘෂි කර්මාන්තය, ඒ වගේ අපිට රැකියා පහක් දීලා තිනවා. ඒ වගේම මස් වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, වසවිස වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, ඒ වගේ අදැහැමි රැකියා පහක් කියනවා. ඒ රැකියා පහෙන් වෙන් වෙලා දැහැමි රැකියා පහක නිරත වෙන්නලු. ඒ වගේම වෙළඳාමේදී නොකළ යුතු ක්‍රම කියනවා. කිරුම් මිනුම් වැරදි ක්‍රම කරන්න එපාලු. තුලා කූට, මාන කූට, කංශ කූට වලින් වෙන් වෙන්නලු.
එහෙනම් අපි ජීවන වෘත්තියක් ඔබ අනාගතයේදී තෝරා ගැනීමේදී පුතේ දැහැමි වෘත්තියක් වෙන්නත් ඕනේ. ඒ වගේම අධහැමි ජීවන වෘත්තීන් වලින් යෙදෙන්නත් ඕන කියන පණිවිඩය අපිට මේ අංගයෙන් කියනවා. එහෙනම් ඒකට සුදුසුම මාර්ගාංගය වන්නේ සම්මා දිට්ඨි, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත කියන උත්තර හතරෙන් සම්මා ආජීව කියන උත්තරේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යන් අපි ප්‍රශ්නාංක 24. හැම කල්හිම මනස සිහියෙන් යුතුව පමණ දන ආහාර ගන්නා මිනිසුන්ගේ දුක් වේදනා තුනී වේ. එසේම සීමාව ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමෙන් දිරයි. ඔවුන්ගේ ආයුෂ වැඩෙන්නේය. මෙම දේශනාව ඇතුළත් සූත්‍රය වන්නේ. අපි දන්නවා මේ ආහාර සම්බන්ධ සූත්‍රයක් ගැන කතා කරන්නේ. එතකොට අපිට 11 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ ඔබට නියමිත වෙලා තියෙන සූත්‍ර දෙකයි. එකක් බද්දාලි සූත්‍රය, අනිත් එක දෝණපාක සූත්‍රය. බද්දාලි සූත්‍රයෙන් අපිට හයිලයිට් වෙනවා පුතේ බද්දාලි සූත්‍රය කියන්නේ ආහාර ගැනීමේදී ඇතිවන යහපත් අපිට ඇතිවන යහපත් ප්‍රතිඵල පහක් ගැන කියවෙනවා. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? මනස සිහියෙන් ආහාර ගත්තොත් ඒක ප්‍රමාණය දැනගෙන ගත්තොත් මිනිසුන්ගේ දුක වේදනාව තුනී වෙනවලු. ඒ වගේම ඒක සීමාව දැනගෙන වැළඳුව විට ඒක සෙමෙන් දිරනවලු. ඔවුන්ගේ ආයුෂ වැඩෙන්නේය කියලා කියනවා. මේ සඳහා ඔබට 11 ශ්‍රේණියේ තියෙනවා පුතේ 15 වෙනි පාඩම. බුදුමන ඇසුරෙන් නිරෝගී දිවියක් කියලා පාඩමේ. ඒකේ තියෙනවා ඔබට 107 පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම ගාතාවක් තියෙනවා. මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානකෝ ලද්ද භෝජනේ තඤ්ඤු තස්ස භවಂತಿ වේදනා සනිකං ජිරති ආයුපාලයන් කියලා. බොහෝ විට පුතේ අපි අර පුහුණුවට තියෙන ગાතා අත්හරිනවා. අපි ඒව වෙලාවකට සමහර දරුවෝ ඒව පාඩම් කරන්නේ නැහැ. නමුත් පුතේ දැන් මේ දීලා තියෙන පුහුණුවට තියෙන ગાතාවක උත්තරයක් තමයි මේ අරන් තියෙන්නේ. එහෙනම් අපේ මනසට යන්න ඕනේ මුළු පොතේම තියෙන ગાතා අපි හරියට බලන්න ඕනේ. ඒකේ තේරුමක් නැහැ පුතේ. ඒකේ තියෙනවා දන්නා කියන හාමුදුරු කෙනෙක්ගෙන් අහලා තමයි මේකේ පිළිතුර හොයාගන්න කියලා. එහෙනම් අපි පාවිච්චි කරනවා අන්තර්ජාලය. එහෙම එතකොට අපිට පුළුවන් හොඳ වැඩකට මේවා යොමු කරගන්න. මේ ગાතාව අපිට ටයිප් කරලා එල්ලුවහම මේකේ අර්ථය අපිට එනවා. එහෙනම් පුතේ සිහියෙන් යුතුව පමණ දන ආහාර ගන්නා තැනැත්තාගේ සෙමෙන් දිරනවා. ඔවුන්ගේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව හරියට වැඩෙනවා කියලා කිව්වේ ගිරිමානන්ද සූත්‍රයේත් නෙමෙයි, පත්තකම සූත්‍රයේත් නෙමෙයි, රතන සූත්‍රයේත් නෙමෙයි, දෝණපාක සූත්‍රයේදී අපි දන්නවා කොසල් රජතුමාට තමයි මේක දේශනා කළේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 25ට යන්. බුදුදහම ස්ථාපිත වීමෙන් පසු මෙරට ඉදිවු මුල්ම ස්තූපය වන්නේ. බුදුදහම ස්ථාපිත වීමෙන් පසු කියලා මෙතන දීලා තියෙනවා විශේෂ පදයක්. එහෙනම් අපිට මෙතෙන්දි ගිරිහඬු සෑය කොහෙත්ම ගන්න බෑ. අපි අහලා තියෙන විදිහට ගිරිහඬු සෑය බුදුදහමට පෙර තපස්සු බල්ලුක දෙදෙනා කේශ ධාතු තැන්පත් කරලා තිරියාය ප්‍රදේශයේ ත්‍රිකුණාමලේ නිර්මාණය කරා කියලා අපි අහලා තියෙනවා. නමුත් පුතේ අපිට එන්නේ මොකද? බුදුදහම ස්ථාපිත වීමෙන් පසු එහෙනම් ඉතිගන්න සෑය වෙන්නේ තූපාරාමයේ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කරලා තමයි හැදුවේ. එහෙනම් මේ රුවන්වැලි සෑය සහ මිරියොස්ස වැටිය හැදුවේ කවුද කියලා අපි දන්නවා. අපේ මේ දුටුගැමුණු රජතුමා තමයි මේක නිර්මාණය කළේ. හොඳයි පුතේ, එහෙනම් අපි ප්‍රශ්නාංක 26ට යමු වෙමු. අවිධිමත් ලෙස හා ගිජු ලෙස ආහාර අනුභව කරන පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. එහි අනුන්ගේ උදව් නැතිව නැගිට ගන්නවත් බැරි තරමට අධිකව ආහාරගෙන එහිම පෙරළී සිටින තැනැත්තා හඳුන්වා ඇත්තේ. අපිට උත්තර 4ක් දීලා තියෙනවා. ආහාර 7ක, අලන් 8ක, තත්තා වට්ටක, බුත්තෝමික කියලා. අපි දන්නවා පුතේ 10 ශ්‍රේණියේ 18 වෙනි පාඩමේ අපිට කියනවා නිවැරදි ආහාර පරිභෝජනයේ සුවසේ වාසය කරමු කියන පාඩමේදී ගිජු ලෙස ආහාර අනුභව කරපු පුද්ගලයන් 5 දෙනෙක් ගැන සඳහන් වෙනවා. ආහාර 7ක, අලන් 8ක, කාක මාසක, තත්තා වට්ටක, බුත්තෝමික කියලා. නමුත් පුතේ සමහර වෙලාවට අපිට ඕක පැටලෙන්න පුළුවන්. ඒක නිසා ඔබලාට මතක තියාගැනීමේ ක්‍රමයක් විදිහට මම 4 දෙනෙක් පිළිබඳව පුංචි පද 4ක් මතක් කරන්නම් මෙන්න මේ විදිහට. අනුන් උදව් 7ක, ඇඳුම අලන් 8ක, නොනැගිටිනා වට්ටක, වමාර කන බුත්මික. ආයසරයක් කියන්නම්. අනුන් උදව් 7ක, ඇඳුම අලන් 8ක, නොනැගිටිනා වට්ටක, වමාර කන බුත්මික. ඔතන පුතේ මම අයින් කරේ කාක මාසක කියන කෙනා. කාක කියන වචනයෙන් වෙනවා කපුටෙක්.
ඒ කියන්නේ හොඳටම කාලි වල කපුටෙක් හොට දාලා කටට හොට දැම්මොත් ඒ කෑම ටික ඇදලා ගන්න පුළුවන්. ඒක නිසා අපිට ඔබට මට ඒක හොඳටම මතක හිටින නිසා නේ අනුන් උදව් හත්තක. අනුන්ගේ උදව් ඇතිව ඒ කියන්නේ නැගිට ගන්න කෙනා ආහාර හත්තක ඇඳුම අලංසාටක. ඒ කියන්නේ ඇඳුම බුරුල් කරනවා නම් කෑම ගැනීමෙන් අනතුරුව එයාට කියනවා අලංසාටක කියලා. නොනැගිටිනා වට්ටක නැගිටින්නවත් බැරි තරමට ආහාරගෙන එහිම පෙරලිය සිටින තැනත්තා. මෙන්න අපේ ප්‍රශ්නෙට ආවා. අනුන්ගේ උදව් නැතිව නැගිටින්නවත් බැරි තරමට පුංචි වචනයක් අල්ලගත්ත පුතේ අපි නොනැගිටිනා වට්ටක නේද? එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ වමාර කන බුත්මික. කෑම වමාරලා ආපහු කණ්ඩ තරම් ගිජු ලෙස පුරුදු වෙච්ච පුද්ගලයෝ ඒ කාලේ හිටියා. ඒක නිසා තමයි බුත්තෝමික කියලා කෙනෙක් හිටියේ. එහෙනම් පුතේ අපේ 26 ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ තත්තා වට්ටක කියන පිළිතුර. හොඳයි. අපි එහෙනම් 27 වෙනි ප්‍රශ්නෙට යමු. යහපත් අරමුණක් මුදුන්පත් කර ගැනීමට උපදවාගත් සිත වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වා ගැනීම හඳුන්වන්නේ මොකක්ද කියලා අහනවා. කාන්ති පාරමිතාවයි, සත්‍ය පාරමිතාවයි, අදිෂ්ඨාන පාරමිතාවයි, උපේක්ෂා පාරමිතාවයි. කාන්ති පාරමිතාව කියන්නේ පුතේ ඉවසීම සම්බන්ධව කියවෙන්නේ. එතකොට සත්‍ය පාරමිතාවෙන් කියවෙන්නේ සත්‍ය ගරුක වීම පිළිබඳව. එහෙනම් යහපත් අරමුණක් මුදුන්පත් කරගන්න අපි වෙනස් නොකොට අපේ සිත ඒ අරමුණේම තියා ගන්න ඕනේ. එහෙනම් පුතේ අපේ ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ අදිෂ්ඨාන පාරමිතාව. උපේක්ෂා පාරමිතාව කියන්නේ පුතේ මධ්‍යස්ථ බව. එහෙනම් 27 පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. හරි. අපි එහෙනම් ප්‍රශ්නාංක 28ට යන්. මානසික නිරෝගීතාව, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාවය දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙල. මෙතන පුතේ විශේෂ වෙනවා මානසික කියන වචනේ. මනස මුල් කරගෙන අපි කරන ක්‍රියාදාමයක් හඳුන්වන්නේ. එතකොට නිරෝගී වෙන්නත් ඕන, මනසේ නිවැරදි බව තියෙන්නත් ඕන, මනස දක්ෂ වෙන්නත් ඕනේ. එහෙනම් පුතේ දානයේදී අපි කරන්නේ අතහැරීම ප්‍රගුණ කරනවා. පූජාවක් හෝ අනුග්‍රහයක් වශයෙන් අපි දෙනවා. එතකොට ඒක උඩ තියෙන වචන වලට ගැළපීම අඩුයි. ඒ වගේම සීලය කියන්නේ මොකද්ද? කාය වාචානං සමෝදානං සීලං. කය හා වචනේ සංවර බව තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඒකත් අපිට පිළිතුරට ගැලපෙන්නේ නැහැ. ඊළඟට උපේක්ෂාව කියන්නේ පුතේ මධ්‍යස්ථ බව. ලැබීම් වලදී හෝ නොලැබීම් වලදී කම්පාවට හෝ උද්දාමයටපත් වෙන්නේ නැතුව මැදහත්ව කටයුතු කිරීම. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ මානසික නිරෝගීතාවය ඇති වෙන්න ඕනේ. ඒ වගේම අපි නිරෝගී වෙන්න ඕන භාවනා කරන්න. ඒ වගේම අපි භාවනාවට නිවැරදිව කරන්න ඕනේ. ඒ වගේම භාවනාව සඳහා අපි පුතේ දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වුණොත් තමයි අපිට මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපේ ප්‍රශ්නාංක 28 පිළිතුර වෙන්නේ භාවනාව කියන පිළිතුර. හරි. අපි එහෙනම් ප්‍රශ්නාංක 29ට යන්. චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව කුසල් මොනවාද අකුසල් මොනවාද සත්‍ය අසත්‍ය කුමක්දයි ධර්මයේ පිළිබඳව විමසුමක් නොකරන තැනැත්තා. අපි දන්නවා 11 ශ්‍රේණියේ තෝදෙය පුත්තු සුභමානවකයාට චුල්ලකම්ම විභංග සූත්‍රයේදී පුද්ගල විෂමතා 14ක් පිළිබඳව උගන්වනවා. එතනදී අපිට කියනවා ප්‍රාණඝාත කරන්න ආයුෂ අඩුවෙන් උපදිනවා, ප්‍රාණඝාත නොකරන්න ආයුෂ වැඩි එයාගේ දීර්ඝායුෂ ලබනවා. ඔන්න ඒ විදිහට කියනකොට පුතේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී කුසල අකුසල් මොනවාද, ඒ වගේම සත්‍ය අසත්‍ය මොනවාද කියලා ඒක හරියටම විමසුමක් නොකරන තැනැත්තා මොනවා වෙලාද උපදිනවා කියන්නේ ප්‍රඥාව අඩු වෙලා උපදිනවා. එහෙනම් පුතේ ඒකේ පිළිතුර වෙන්නේ ප්‍රඥාව අඩු වී උපදී කියන එක. එතකොට අපි ඊටු ටික ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරමු. අල්පේ ශාක්‍යව උපදිනවා කියන්නේ අන් සැපතට ඊර්ෂ්‍යා කරන පුද්ගලයා. ඒ වගේම පහත්යයි සම්මත කුලවල උපදින්නේ මොනවා කරන අයද? ධර්මයේ පිළිබඳ විමසුමක් නොකරන කෙනා. ඒ වගේම බොහෝ ආබාධ සහිතව උපදින්නේ සත්ව හිංසාව කරන කෙනා. හරි. අපි එහෙනම් 30 ප්‍රශ්නට යන්. කුසල කුසල කර්ම රැස් නොකිරීමෙන් ප්‍රතිසන්දි විඥානයක් ඇති නොවේ. මෙතන නොවේ කියලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මෙම විග්‍රහය සිදු කර ඇත්තේ පටිච්චසමුප්පාදය පිළිබඳ අපි කතා කරනකොට අපි ආකාර දෙකකට ඒක කතා කරනවා. අනුලෝම පටිච්ච සමුප්පාදය සහ පටිලෝම පටිච්ච සමුප්පාදය යටතේ. එතකොට අපිට ඒ පිළිබඳව සූත්‍ර තුනකින් ඔබට නිදසුන් සපයනවා. චක්කවර්ති සීහනාද සූත්‍රය,
මහා නිදාන සූත්‍රය, අග්ගිවච්ඡගොත්ත සූත්‍රය. එතකොට ඒ සූත්‍ර තුනේදී අපට බොහෝ දුරට උගන්වන්නේ දිලිඳුකම. චක්කවර්ති සීහනාද සූත්‍රයේදී කියන්නේ දිලිඳුකම නිසා සොරකම. සොරකම හේතුවෙන් ප්‍රාණඝාතේ. එහෙනම් අවියායුධ නිෂ්පාදනය. ඔය විදිහට තියෙන එහෙනම් අනුලෝම පටිච්ච සමුප්පාදය තමයි. ඒ කියන්නේ මේ හේතුව නිසා මේ ඵලය. මේ අනිත් හේතුව නිසා අනිත් ඵලය. ඔය විදිහට. එහෙනම් පුතේ මෙතන කියන්නේ කුසල කුසල කර්ම රැස් නොකිරීම නිසා ප්‍රතිසන්දි විඥානය ඇති නොවේ. මේ කතා කරන්නේ ද්වාදසාංගය පිළිබඳව. එහෙනම් ඇති නොවේ කියලා කියන්නේ කුසල අකුසල රැස් කරේ නැත්තම් අපිට ඊළඟ සිතකුත් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒක සිද්ධ වෙන්නේ අනුලෝම පටිච්ච සමුපාදයට අනුවත් නෙවෙයි, කර්මඵල විග්‍රහයට අනුවත් නෙමෙයි, ත්‍රිලක්ෂණයට අනුවත් නෙමෙයි, පටිලෝම පටිච්ච සමුප්පාදයට අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. හරි. අපි එහෙනම් ප්‍රශ්නාංක 31 බලමු. පහත දී ඇති ප්‍රකාශ වලින් බුද්ධ දේශනාවෙන් තහවුරු කර ඇති ප්‍රකාශය තෝරන්න. සියල්ල ඊශ්වරයාගේ කැමැත්ත හා බලය අනුව සිදුවේ. සියල්ල పూర్ව කර්මයට අනුව සිදුවේ. සියල්ල අහේතුකව හා ඉබේම සිදුවේ. සියල්ල හේතුඵල න්‍යාය ධර්මයට අනුව සිදුවේ. එහෙනම් අපි චුට්ටක් මේ හතර ගැන කතා කරමු. සියල්ල ඊශ්වරයාගේ කැමැත්ත හා බලය අනුව සිදුවේ. එහෙනම් මේ කියන්නේ පුතේ සර්ව බලධාරී ඊශ්වර නිර්මාණවාදී දෙවියෙක් ගැන කියන්නේ. එහෙනම් බුදුන් වහන්සේ කිව්වේ නෑ සියල්ල ඊශ්වර නිර්මාණවාදයක් අනුව ඇති වුණා කියලා කිව්වෙත් නෑ. ඊට පස්සේ සියල්ල පෙර කර්මයට අනුව සිදු වෙනවා කියලා කිව්වේ කවුද? ෂට්ශාස්ත්‍රවරු කියලා කොටසක් හිටියා. ඒගොල්ලන්ගේ මක්කලි ගෝසාල කියන කෙනා තමයි ඒක කිව්වේ. ඊට පස්සේ සියල්ල අහේතුකව සිදු වෙනවා කියලා කිව්වේ ෂට්ශාස්ත්‍රවරුන්ගෙන්ම කෙනෙක්මයි. එහෙනම් පුතේ සියල්ල හේතුඵල න්‍යාය ධර්මයට අනුව සිදු වෙනවා කියලා හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා උන්වහන්සේ දේශනා කරනවා. යම් කිසි හේතුවක් නිසා ඵලයක් උපදිනවාද ඒ හේතුව නැතිවීමෙන් ඒ ඵලයත් නැති වෙලා යනවා. එහෙනම් පුතේ මේ සියල්ල සිද්ධ වෙන්නේ හේතුඵල න්‍යාය ධර්මයට අනුව කියලා ඉවරලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් බුද්ධ දේශනාවට අනුව ගැලපෙන්නේ 34 ප්‍රශ්නේ 4 වෙනි පිළිතුර තමයි 31 ප්‍රශ්නයේ පිළිතුර වන්නේ. එහෙනම් ප්‍රශ්නාංක 32ට අපි යන්. පාලියෙන් පැවති ත්‍රිපිටක ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය කළ ධර්ම සංගායනාව වන්නේ. අපිට පොතේ ධර්ම සංගායනා 5ක් පිළිබඳව ඉගෙන ගන්න ලැබෙනවා. ඒ කියන්නේ ಭಾರತයේ ධර්ම සංගායනා 4ක් පැවැත්තුවා. ඒකෙන් පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව තේරවාදී ධර්ම සංගායනා, ඒ වගේම කනිෂ්ක ධර්ම සංගායනාව කියලා එකක් පැවැත්තුවා. ඒක සර්වාස්තිවාදී නැත්නම් මහායාන ධර්ම සංගායනාව. අවසාන ධර්ම සංගායනාව ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී පවත්වනවා මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා. එහෙනම් අපෙන් අහන්නේ පාලියෙන් පැවති ත්‍රිපිටක ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය කළ ධර්ම සංගායනාව අලු විහාර සංගායනාවේදී කරේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම. ඒ වගේම දෙවනි ධර්ම සංගායනාවේදී විශේෂම ප්‍රතිඵලය වුණේ වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දසවස්තුව ප්‍රතික්ෂේප කිරීම. තුන්වෙනි ධර්ම සංගායනාවේදී උනේ පුතේ ත්‍රිපිටකය සම්පූර්ණ වුණා. අංග සම්පූර්ණ වුණ කතාවතු ප්‍රකරණයේ ග්‍රන්ථය සම්පාදනය වීම නිසා. එහෙනම් කනිෂ්ක සංගායනාවෙන් තමයි මේ ප්‍රශ්නේ උත්තරේ හැදෙන්නේ. සංස්කෘත භාෂාවට පරිවර්තනය කරලා එයා මධ්‍ය ආසියාවේ එහෙම ඒ කෘති බෙදා හැරීම සිද්ධ වුණේ කනිෂ්ක ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට කනිෂ්ක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් පාර්ශව සහ වසුමිත්‍ර හිමිවරුන්ගේ මැදිහත් වීම මත භික්ෂුන් වහන්සේලා 500කගේ සහභාගීත්වයෙන් කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේදී මෙන්න මේ ධර්ම සංගායනාව පැවැත්වුණා. එතකොට ඔබට නියමිත එකම එක ධර්ම සංගායනාවයි තියෙන සර්වාස්තිවාදී ධර්ම සංගායනාවක්. ඒක තමයි කනිෂ්ක ධර්ම සංගායනාව. හරි. එහෙනම් පුතේ අපි 33 වෙනි ප්‍රශ්නෙට යන්. නව නීති නොපැනවීමටත් පැන වූ විනය නීති ආරක්ෂා කිරීමටත් ප්‍රතිඥා දීම සිදු වූයේ. අලුතෙන් නීති පනවන්නත් බැහැලු. පනවපු නීති ආරක්ෂා කරන්නත් ඕනලු. එහෙනම් මේක සිද්ධ වුණේ බුදුන් පිරිනිවන් පාලා මාස 3ක් ගියාට පස්සේ. ඕගොල්ලන් දන්නවා බුදුන් පිරිනිවන් පෑවට පස්සේ නේද බුදුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ දේහය තියෙනකොට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශයක් කරනවා නේද? අලං ආවුසෝ මාසෝ චිත්ත මා පරිදේවිත්ත සුමුත්තා මයන් තේන මහා සමනේන
ඉදං වෝ කප්පති ඉදං වෝන කප්පති කියලා ඉවරලා පාලි පාඨයකින් කියනවා අලං ආවසෝ මහණෙනි මාසෝ චිත්ත මා පරිදේවිත්ත නොහඬන්න නොවැළපෙන්න සුමුත්තාමයන් තේන මහා සමනේන ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා ඉදං වෝ කප්පති ඉදං වෝන කප්පති දැන් අපිට මේ දේ කැපයි මේ දේ කැපයි කියලා කියන්න කෙනෙක් නැහැ අපි එහෙනම් අපිට ඕන විදිහට අපේ නීති වෙනස් කර ගමු කියලා එයා ඒ කියපු කතාව අහගෙන ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3ක් ගියාට පස්සේ සප්තපර්ණී ගුහාවේ දොරටු අභියසදී පළමු ධර්ම සංගායනාව සිද්ධ කරනවා අජාසත් රජතුමාගේ රාජකීය දායකත්වයෙන් භික්ෂුන් වහන්සේලා 500කගේ සහභාගීත්වයෙන්. අන්න ඒකෙදි තමයි පුතේ නවනීති පනවන්නේ නැතුව ඉන්නත් පැනවෝ විනය නීති ඒ ලෙසටම ආරක්ෂා කරන්නත් තීරණය කරේ එහෙනම් පළවෙනි ධර්ම සංගායනාවේදී දෙවෙනි ධර්ම සංගායනාවේදී එහෙම දෙයක් වුණෙත් නැහැ තුන්වෙනි සංගායනාවේදීත් නැහැ හතරවෙනි ධර්ම සංගායනාවේදීත් නැහැ මම ඒක මීට පෙර ප්‍රශ්නයේදී ඔබට සංක්ෂිප්ත වශයෙන් කතා කළා. එහෙනම් අපි ප්‍රශ්නාංක 34ට යන් රාජ්‍ය පාලකයෙකු නීතියට යුක්තියට ධර්මයට පටහැනිව ක්‍රියා කිරීම හඳුන්වන්නේ. මෙතන තියෙනවා අපිට වචනයක් ප්‍රශ්නයට මේ උත්තරයට මේ අවතීර්ණ වෙන්න පටහැනිව රාජ්‍ය පාලකයෙකු වුණාම පුතේ රාජ්‍ය පාලන ධර්මතා කියලා කොටසක් තියෙනවා දස රාජ්‍ය ධර්ම දස සක්විතිවත් සප්ත පරිහානීය ධර්ම පංචශීල ප්‍රතිපත්තිය ඔය වගේ අපිට 10 11 ශ්‍රේණිවලදී රාජ්‍ය කෙනෙකුට ඕන කරන රාජ්‍ය පාලන ධර්මතා උගන්වනවා මෙතන කියන්නේ රාජ්‍ය පාලකයෝ නීතියට යුක්තියට ධර්මයට පටහැනිව ක්‍රියා කරනවලු එහෙනම් ඒ පටහැනිව ක්‍රියා කරන කියන්නේ Tamanට අත්නෝමතිකව ක්‍රියා කරනවා කියන එක එහෙම ක්‍රියා කළොත් පුතේ වැඩි කාලයක් ඒ රජතුමාට වාසය කරන්න වෙන්නේ නැහැ මිනිස්සු කැරලි කෝලහර හෝ එයාව මරා දාලා හෝ එයාව සිංහාසනයෙන් පළවා හරිනවා. එහෙනම් ඒක පටහැනිව ක්‍රියා කිරීම හඳුන්වන්නේ මොකක් කියලා දහනවා අගතිගාමී වීම, කර්මක්ලේශ, අපරිහානීය ධර්ම, බ්‍රහ්ම විහරණ. එහෙනම් මේකට පිළිතුරු වෙන්නේ අගතිගාමී වීම. අගතිගාමී වීම යටතේදී අපිට කරුණු 4ක් උගන්වනවා. අපි දන්නවා 10 ශ්‍රේණියේදී ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියලා. රජ කෙනෙක් සතර ආගතියෙන් විරති වෙන්න ඕනේ. ඒ කියන්නේ අයින් වෙන්න ඕනේ. ඡන්දය තියෙන්න බෑ. Tamanට ඕන විදිහට රාජ්‍ය පාලනය කරන්න බෑ. Tamanගේ කැමැත්තට අනුව. ද්වේෂ සහගත වෙන්න බෑ. ජනතාව එක්ක හෝ Tamanගේ අසල්වැසි රාජ්‍යයන් සමග ද්වේෂ සහගත වෙන්න බෑ. මුලා වෙන්න බෑ. එක එක්කිනාගේ බස් කියුම් වලට මුලා වෙන්න බෑ. මඩේ හිටවපු ඉන්න වගේ දෙපැත්තට වැනෙන්න බෑ. ඒ වගේම ඡන්දය, ද්වේෂය, බය, මෝහය. ඒ වගේම බය වෙන්න බෑ. මගේ රාජ්‍ය අල්ලා ගනී කියලා එහෙම එයා එහෙම නැතුව පුතේ Taman හරි විදිහට රජෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ අගති වලින් රජතුමේ මිදෙන්න ඕනේ. කර්මක්ලේශ කියන එක අපිට රාජ්‍ය පාලන ධර්මතාවලට නෙමෙයි මේක අයත් වෙන්නේ. මේක සිගාලෝවාද සූත්‍රයේ තියෙන අලාමක ධර්ම ගණයට වැටෙන කරුණු 4ක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දැන, කාමමිත්‍යාචාරය, මුසාවාදය කියලා. සතර බ්‍රහ්ම විහරණ වලින් රජ කෙනෙක් යුක්ත වෙන්න ඕනේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණ වලින් යුක්ත වෙන්න ඕනේ. ඒක වගේම සප්ත අපරිහානීය ධර්ම ලිච්ඡවි රජ දරුවෝ අනුගමනය කළේ. නිතර රැස් වෙනවා, සමගිය රැස් වෙනවා, සමගිය කටයුතු කරනවා, සමගියව විසිර යනවා, නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම කියලා ධර්මතා 7ක් අපිට එතනදී උගන්වනවා. එතකොට රජ කෙනෙකුට නොගැලපෙන දේ විදිහට මෙතනදී ගන්න පුළුවන් වෙන්නේ අගතිගාමී වීම කියන උත්තරේ. හරි. අපි එන ප්‍රශ්නාංක 35ට යන් විහාර මන්දිරයක හෝ රාජකීය ගොඩනැගිල්ලක දොරටුව අලංකාර කරන කොරවක් ගල පිහිටා ඇත්තේ. මේ කොරවක් ගල අපිට උගන්වන්නේ 10 ශ්‍රේණියේ අපිට කලා ශිල්ප පාඩමේදී අපි දන්නවා චෛත්‍ය හා බැඳි අංග විදිහට අපි කීපයක් ඉගෙන ගන්නවා. කොරවක් ගල, මුරගල, සඳකඩ පහන, වටදාගය ඒ වගේ අපි කීපයක් ඉගෙන ගන්නවා. එතකොට මෙතනදී අහනවා කොරවක් ගල කියන එක අපි අහලා තියෙන්නේ අපේ ගෙදරක නම් පුතේ අපි පඩිපෙළ යනකොට අපි දෙපැත්තට එක්කෝ අපිට කරදරයක් වෙන්න පුළුවන් අපිව වැටෙන්න පුළුවන් එහෙනම් අපිට ඒකට අත්වැටක් හදනවා සුදු යකඩ වලින් හෝ ලී වලින් අත්වැටක් හදනවා නමුත් විහාරාරාම වල මේව හදන්න බෑ වැස්සට තෙමෙන්න පුළුවන් අවුවට වේලෙන්න පුළුවන් ඒක නිසා පුතේ මේ බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ අර පඩිපෙළේ නැත්තම් ඒකේ පඩිපෙළේ ආරක්ෂාවට පියගැට පෙළේ ආරක්ෂාවට තනන දෙයට තමයි කොරවක් ගල කියලා කියන්නේ එහෙනම් අපිට උත්තරේ වෙන්නේ පියගැට දෙපස අත්වැටක් ලෙස තමයි මේ කොරවක් ගල තියෙන ඔබ දන්නවා කොරවක් ගලේ දිගේ ප්‍රමාණය වෙනස් වෙනවා පියගැට පෙළ අනුව පොඩි ගිය පියගැට පෙළකට නම් කොරවක් ගල පුංචි කොරවක් ගලක් දිග පඩි ප්‍රමාණය වැඩි නම් එතන කොරවක් ගලේ ප්‍රමාණය දිගින් වැඩි වෙනවා
කොරවක් ගලේදී පුතේ අපිට තවත් ටිකක් සඳහන් කරන්න ඕනේ. කොරවක් ගල කියන්නේ අර අපි මවාගත්තු මනක් කල්පිත සත්වයක් කියලා. එතන කියන සතුන් 7 දෙනෙක්ගේ සම්මිශ්‍රණයක් නේද? ඒ කියන්නේ වඳුරගේ කන්, මාළුවාගේ කොරපොතු, කිඹුලාගේ ඇස්, ඔය විදිහට පුතේ සත්තු 7 දෙනෙක්ගේ මිශ්‍රණයක් කියලා කියනවා කොරවක් ගල කියන්නේ. එතකොට මේ කොරවක් ගල එහෙනම් පිහිටලා තියෙන්නේ කොහෙද? පියගැට පෙළ දෙපස අත්වැටක් විදිහට. අපි එහෙනම් ඊටු ටිකත් එහෙම බලමු. අර්ධ කවාකාර මුදුන සහිත ගල් පුවරුවක් තියෙන්නේ. මොකක්ද ඒකෙන් සඳහන් කරන්නේ? අර්ධ කවාකාරයිලු ගල් පුවරුවක්ලු මේක තියෙන්නේ අපේ පියගැට පෙළ දෙපස. ඉස්සරහම තියෙනවා අපි දන්නවා මුරගල් මේ ගැන කියන්නේ. නාගරාජ මුරගල තමයි විශිෂ්ටතම අවස්ථාව කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ කියන්නේ මුරගල ගැන. ඒ වගේම ඊළඟට තියෙනවා අර්ධ කවාකාර ගල් පුවරුවක් ලෙස. ඒ කියන්නේ මේක මේ පාපිස්සක් විදිහට තියෙන්නේ. ඒ මොකක් ගැනද කියන්නේ? සඳකඩ පහන ගැන කියන්නේ. ඒ වගේම කියනවා හිසට සේවනක් ලබා දෙන පියස්සක් ලෙසලු. මොකද හිසට ලබා දෙන පියස්සක් ලෙස අපේ තූපාරාමයේ එහෙම තියෙනවා නේද? බැතිමතුන් සහ ඒ කුඩා ප්‍රමාණයේ චෛත්‍යවල අවුවෙන් නැසෙන ආරක්ෂා වීම සඳහා හිසට සෙවණක් වගේ හදනවා. ඒකට කියනවා චේතියගර නැත්නම් වටදාගය කියලා. එහෙනම් ওই විදිහට අපිට ඒක එකක් පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ප්‍රශ්නාංක 36ට යන්. ලංකාවේ මෙතෙක් හමු වී ඇති කලාත්මක බවින් උසස්ම බෝධිගරය ලෙස සැලකෙන්නේ. බෝධිගරය කියන්නේ බෝධිය වටා ඉදි වූ ආවරණයක් සහිත පියස්ස. එතකොට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය, කුරුණෑගල නිල්ලග්ගම, තිස්සමාරහාම අෂ්ටඵල රුහ බෝධිය, මිහින්තලේ සුදු බෝධිය. මේ උත්තර හතරෙන් අපි ඒක දන්නවා. කුරුණෑගල නිල්ලග්ගම බෝධිය තමයි කලාත්මකම බෝධිගරය පිහිටලා තියෙන්නේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 37ට යන්. බුදු පිළිම අතර හිටි පිළිම වලට උදාහරණ ලෙස දැක්විය හැකි පිළිතුර වන්නේ. හිටි පිළිම කියන්නේ පුතේ හිටගෙන ඉන්න ඉරියව්වෙන් තියෙන පිළිම වහන්සේලාට. බුදු පිළිම වහන්සේලා ආකාර 3යි. හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම. ඒවාට අමතරව අපි තවත් පිළිම වර්ගයක් චංකමන පිළිම කියලා අපිට තිවංක පිළිම ගෙයි එහෙම හමු වෙනවා. එහෙම පිළිම වර්ගයකුත් තියෙනවා. දැන් අපෙන් අහන ප්‍රශ්න තමයි හිටි පිළිම වලට උදාහරණයක්. එතකොට අවකොන ප්‍රතිමාව සහ මාලිගාවිල ප්‍රතිමාව තියෙනවා. අනුරාධපුර සමාධි ප්‍රතිමාව හා තොළුවිල සමාධි ප්‍රතිමාව තියෙනවා. පොළොන්නරුව ගල් විහාර ප්‍රතිමාව හා අනුරාධපුර සමාධි ප්‍රතිමාව තියෙනවා. අවකොන බුද්ධ ප්‍රතිමාවයි තන්තිමාරේ බුද්ධ ප්‍රතිමාවයි තියෙනවා. එතකොට පුතේ හිටි පිළිම කියන්නේ අපි දන්නවා අපි චාරිකා හැම යනකොට දැකලා තිනවා හිටගෙන ඉන්න ඉරියව්වෙන් තියෙන පිළිම දෙක තමයි අවකොන බුද්ධ ප්‍රතිමාව සහ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව. අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව කියන්නේ පුතේ හිඳි පිළිමයක් වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් තියෙන්නේ. ඒ වගේම තොළුවිල බුද්ධ ප්‍රතිමාවත් ඒ වගේ හිඳි පිළිමයක්. පොළොන්නරුව ගල් විහාරේ බුද්ධ ප්‍රතිමාවත් එතන තියෙන පිළිම වර්ග තුනම තියෙනවා. ඒ වගේම අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව හිඳි පිළිමයක්, අවකන බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමයක්. නමුත් තන්තිරිමලේ බුද්ධ ප්‍රතිමාව සැතපෙන බුදු පිළිමයක්. එහෙනම් අපේ පිළිතුර වෙන්නේ 37 පළවෙනි උත්තරේ. හරි. එහෙනම් අපි ප්‍රශ්නාංක 38ට යන්. දකුණු අත උඩට නවා ඇඟිලි සම්පූර්ණයෙන් දිගහැර. දකුණු අත උඩට නවා ඇඟිලි සම්පූර්ණයෙන් දිගහැර අත්ල ඉදිරියට සිටිනසේ නිරූපණය කෙරෙන්නේ. දකුණු අත දිගහැරලිවලා උඩට නවල මෙන්න මෙහෙම තියෙන මුද්‍රාව. මෙහෙමත් තියෙනවා සමහර ඒවාගේ මෙහෙමත් තියෙනවා. අපි ඉගෙන ගන්නවා බුදු පිළිම පිළිබඳ කතා කරනකොට පුතේ මුද්‍රා 6ක් පිළිබඳ ඉගෙන ගන්නවා. සමාධි මුද්‍රාව, ධාන මුද්‍රාව, අභය මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව, වර්ධ මුද්‍රාව, විතර්ක මුද්‍රාව කියලා අපි එහෙනම් ඉස්සෙල්ලා මේකේ උත්තරේට ගිහින් එමුකෝ. දකුණු අත උඩට නවල ඇඟිලි සම්පූර්ණයෙන් දිගහැරලා අත්ල ඉදිරියට තියාගෙන ඉන්නේ මේ විදිහට ඉන්නේ මොකද්ද මුද්‍රාව? අවකොන බුද්ධ ප්‍රතිමාවේ තියෙන අපේ පිළිතුර තමයි ඒකේ අභය මුද්‍රාව තමයි උත්තරේ වෙන්නේ. අපි එහෙනම් ඊටු ටිකක් චුට්ටක් සඳහන් කරගමුකෝ. අභය මුද්‍රාව මේ විදිහටම තියෙන පුතේ අපිට මෙන්න මේ විදිහට පළවෙනි ඇඟිලි දෙක මහපට ඇඟිලි සහ දබරගිල්ල කවයක් ආකාරයෙන් මෙන්න මෙහෙම තියෙන මුද්‍රාවකුත් තියෙනවා. ඒකට අපි කියනවා විතර්ක මුද්‍රාව කියලා. ඊට පස්සේ භාවනානුයෝගිය මෙහෙම වම් අත්ල උඩ දකුණු අත්ල තියාගෙන ඉන්න මුද්‍රාව තියෙන ඒකට කියනවා සමාධි මුද්‍රාව කියලා. ඒ වගේම විතර්ක මුද්‍රාවට වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරනවා නම් මෙහෙම තිබ්බොත් එහෙම අපි ඒකට කියනවා ධර්මචක්‍ර මුද්‍රාව කියලා. ඊට පස්සේ දකුණු අත පහළට හෙලලා තමන්ගේ දන හිස ළඟින් තියාගෙන ඇඟිලි පහළට
මේ මහ පොළොව දෙසට පවතිනවා නම් ඒකට අපි කියනවා භූමි ස්පර්ශ මුද්‍රාව කියලා. ඒ වගේම දකුණු අත පැත්තකට හරවල ඉවරලා දෙයක් ඉල්ලනවා වගේ නැත්තම් දෙනවා වගේ ප්‍රකාශ කරනවා. ඒකට කියනවා වරද මුද්‍රාව කියලා. නැත්තම් වරදානයක් දෙනවා වගේ කියලා කියනවා. ඒක නිසා පුතාලට එක ලකුණක් වටිනවා පුතේ. ඒක නිසා ওই මුද්‍රා ටික විභාගයට යන්න පෙර ওই ටික පුළුවන් තරම් පුහුණු වෙලා ඒකට සූදානම් වෙලා යන්න බැරි වෙලාවත් ඔබට ආවත් එක ලකුණක් බොහෝම වටින නිසා. හරි. අපි එහෙනම් ප්‍රශ්නාංක 39ට යමු පුතේ. ලාංකීය සිතුවම් කලාවේ සම්ප්‍රදායික ආකෘතිය වෙනස් කරමින් බොරැල්ලේ ගෞතමී විහාරයේ සිතුවම් අඳිනු ලබන ශිල්පියා වන්නේ. අපිට මෙතන තියෙනවා ශිල්පීන් 4 දෙනෙක් පිළිබඳ රිචඩ් හෙන්රිකස් මහත්තයා, එම් සාර්ලිස් මහතා, ඒ වගේම සෝලිස් මෙන්දියස් මහතා, ජෝර්ජ් කිට් මහතා. ලාංකීය සිතුවම් කලා සම්ප්‍රදාය වෙනස් කරමින් බොරැල්ලේ ගෞතමී විහාරයේ චිත්‍ර අඳපු කෙනා තමයි ජෝර්ජ් කිට් කියන මහතා. ඒ වගේම සෝලිස් මෙන්දිස් මහතා ප්‍රසිද්ධයි අපිට කැලණි විහාරයේ සිතුවම් වලට. එතකොට රිචඩ් හෙන්රිකස් මහතා සහ සාර්ලිස් මහතා කියන්නේ රිචඩ් හෙන්රිකස් මහතාගේ ගෝලයා තමයි සාර්ලිස් මහතා. එතකොට මේ දෙන්නගේ චිත්‍ර වර්ග දක්නට ලැබෙනවා. හරි. අපි එහෙනම් ප්‍රශ්නාංක 40ට යමු පුතේ. අවසාන ප්‍රශ්නය ඔබේ. පුද්ගලයා තුළ නායකත්ව ගුණාංග ගොඩනගා ගැනීමේදී ඉවහල් කරගත හැකි බුදුරදුන් අනදන වදාළ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියකි. මෙතන තියෙනවා පුද්ගලයා තුළ නායකත්ව ගුණාංග ඇති කරන්න නම් ප්‍රශ්න උත්තර 4ක් තියෙනවා. ධර්ම විජය ප්‍රතිපත්තිය, පංචශීල ප්‍රතිපත්තිය, සිංහාවලෝකන ප්‍රතිපත්තිය, අහේතුකවාදී ප්‍රතිපත්තිය. අපි මෙතනදී පුතේ කල්පනා කරන බුදුන් වහන්සේ අනුදැන වදාළ එකක් කියලා තියෙනවා. එහෙනම් සිංහාවලෝකන ප්‍රතිපත්තිය කියලා දෙයක් උන්වහන්සේ වදාරන එහෙම අපිට හම්බෙලා නැහැ. ඒ වගේම අහේතුකවාදී ප්‍රතිපත්තිය ඒක ෂට් ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීමක්. එතකොට ඒකත් නැහැ. එහෙනම් අපිට මෙන්න මේ දෙකෙන් තමයි යන්නේ. එතකොට ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළේ ඔබට බහලා ඇති ධර්ම විජය ප්‍රතිපත්තිය ධර්ම සංගායනාවලදී ඔබට කියලා දීලා ඇති ඒක අනුගමනය කළේ ධර්මාශෝක අධිරාජ්‍යය. දිග්විජය ප්‍රතිපත්තිය අයින් කරලා ධර්ම විජය ප්‍රතිපත්තියට ගියා. එතකොට එහෙනම් පුතේ නායකත්ව ගුණාංග ගොඩනගා ගැනීමේදී ඉවහල් කරගන්න ඕනේ බුදුරදුන් අනුදැන වදාළ රාජ්‍ය පාලන ධර්මතාව තමයි පුතේ පංචශීල ප්‍රතිපත්තිය. මේකට කියනවා පුතේ ගේහසික ශීලය කියනවා. ඒ කියන්නේ පංචශීල ප්‍රතිපත්තියද අපි තව චුට්ටක් විස්තර කරුත් එහෙම මේක අපිට ත්‍රිකෝටි පාරිශුද්ධියට ගලපන්න පුළුවන්. තමන් වැරදි කරන්නේ අනුන් ලවා වැරදි කරවන්නේ. ඒ වගේම වැරදි නොකිරීමේ ආනිසංස කියලා දෙනවා. හොඳ කියලා දෙනවා. ඒක නිසා පුතේ ඕනම කෙනෙකුට නායකත්ව ගුණාංග හදාගන්න පුළුවන්. මම වැරදි කරන්නේ නැත්තම් පුතේ මට ඔබට කියන්න පුළුවන් මම බොරු කියන්නේ නැහැ ඔබ කියන්න එපා කියලා කියන්න පුළුවන්. ඒ වගේම බොරු නොකීමේ ආනිසංස අපිට සමාජයට කියලා දෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුංචි ඔබටත් ඕනෑම කෙනෙකුට නායකත්ව ගුණාංගයක් ගොඩනගා ගන්න නම් පුතේ පංචශීල ප්‍රතිපත්තිය ඒකයි අපිට මේක ගිහියාට නිත්‍ය ශීලය කියලා දීලා තියෙන්නේ. එහෙනම් අපේ නායකත්ව ගුණාංග ගොඩනගා ගන්න තියෙන හොඳම නිදසුනක් තමයි පංචශීල ප්‍රතිපත්තිය. හොඳයි පුතේ. එතකොට අපි එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රශ්නාංක 40කින් යුක්ත වෙනවා. එහෙනම් අපි මේ ප්‍රශ්න 40 සාකච්ඡා කළා. මම හිතනවා ඔබලාට යම්කිසි දැනුමක් ලැබුණා වගේම බාහිර දැනුමක් ටිකක් හෝ ලැබෙන්න ඇති. ඒ නිසා ඔබ ඒ සියලුම දේ සිතට නගාගෙන මෙතුවක් කාලයක් ඔබ අධ්‍යයනය කරපු ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔබගේ ලබන 17 වෙනිදා ඔබට නියමිතව තිබෙන අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට ඔබ පළමුවෙන්ම මුහුණ දෙන්නේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයට. ඒක නිසා ඔබ තවත් ප්‍රමාද නැහැ. ඔබ තවත් පාඩම් නොකළා නම් මේ ටිකේ හෝ මේ 10 11 ශ්‍රේණි වල පොත් දෙක හොඳට පරිශීලනය කරලා අපිට මේ විභාගයේ කඩීම ජය ගන්න පුළුවන්. ඒක නිසා ඔබ සියලු දෙනාටම ඒ සඳහා වැඩි ලකුණක් ලබා ගැනීමට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම අපේ ජයපත්ම බණ්ඩාර අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම අපේ වක්කුමර අධ්‍යක්ෂකතුමියටත් සියලුම දෙනාට මේ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව කෘතවේදීත්වයේ පළ කරන ගම මන් නිහඬ වෙනවා. ස්තුතියි. ආයිබෝවන්.